පස්සේ සිත නිහඬ වුණාම හොඳට කෙලස් පේනවා කියලා කියනවා. සිත නිකම්ම නිහඬ වෙනවද නැත්නම් නිහඬ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. සිත කියන්නේ වෙනත් එකක් නෙමෙයි, සකස් වීමක්. සිතට එකපාරට ආපු දෙයක් නෙමෙයි. වේගයෙන් අරමුණට එකතු වෙච්ච තාම තමයි සිත කියන්නේ. ඒකට අරමුණ නැති වුණොත් නිහඬ වෙනවා. සිත නිහඬ කරන්න බෑ. ඒකට හේතුව වේගය හඳුනගන්න නැතුව ස්පර්ශයෙන් මිදිච්ච තැනකදී දමනීය වෙච්ච තැනදී ඒහා එකතු වෙන සම්බන්ධතාවයෙන් මිදිච්ච තැනදී සිත කෙලස් කියන්නේ බැඳීම් කියන දැනදී එකට එකතු නොවෙච්ච තැනදී නිහඬ බව කියන්නේ සත්‍ය තුළින් තමයි නිහඬ වීම තියෙන්නේ. බලයෙන් නිහඬ කරන්න බෑ. සමාධියක් තුළින් යටපත් කිරීමක් කරනවා. ඒකට අර්ථකථන දුන්න විදිය තමයි බුද්ධානන් වහන්සේලා මෙතන ආයතන නිරෝධයක් කරේ. මොකද මේ භාවනාවේදී පවණ හිත සංසුන් වෙලා වේගසුවේ ඉන්නකොට සමතේ කියන තැනක් දුන්නා. හැබැයි විදර්ශනාදී පෙන්න මොනතරම් ඇහැට රූප පෙවුණා ඒහා අභාගන යන්නේ ඒ තුල විදීමකට සකස් වෙන්නේ නැහැ මේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශයත්. ආයතන නිරෝධයක් තමයි කියන්නේ. ආයතන කියන්නේ නැවත ස්පර්ශයන් දෙකක් එකට එකතු වෙනකොට එකට එකතු වෙලා මම කියලා හිතාගෙන අරමුණේ බැඳී යන වේගයක් තිබුණා. මේ අරමුණේ බැඳී යන වේගය උන්වහන්සේ ආරම්භන කියන තැනදී මෙතන සංඥාවේ තියෙන නිවැරදි භාවයට නිවැරදි කරා අවිද්‍යාව තුල උන්වහන්සේ පෙන්වන අවිද්‍යාවට අරමුණක් එකට එකතු වෙන්න තිබුණාට විද්‍යාව තුල සත්‍ය තුල එහෙම එකට එකතු වීමක් පරමාර්ථ ධර්මතාවයක් තුල එහෙම පිළිගන්න තරක් නැහැ. පිළිගන්න තරක් නැතුව පරමාර්ථයන්ගේ අනිත්‍යතාවය අනාත්මතාවය තුල මේ නිහඬතාවයේ සත්‍ය කියන තැනදී අසත්‍යයට වේගයක් තිබුණට සිතකට ගමන් කරන්නට එතනින් සත්‍ය තුල පරමාර්ථ ධර්මයට පිළිගන්න තරක් නැහැ. මේ නොපවැත්ම කියන තැනදී දැනටත් නොපවැත්ම කියලා කතා කිරිල්ලකුත් තියෙන්නේ මෑණියන්වහන්සේ පවතිනවා කියන එක. නැවත හට ගන්නවා නැවත තැන තියෙනවා කියන තැන. එහෙම නැතුව මෙතන බෙදීමක් තියෙන තාකල් තමයි පවතිනවා නොපවතිනවා කියලා හරි වචනයක් කතා කරන්නේ. පරමාර්ථය කියන තැනදී කිසිම දැනීමක් එතනද පිළිදලා එතන හඳුනගන්න දෙයක් නැති වෙනවා. සංඥාව තමයි නිරුද්ධ කරන්නේ. මේ සංඥාව තමයි ක්‍රමක්‍රමයෙන් විඥානික ආහාර කියන්නේ නිත්‍ය වුණේ මේක. නැත්නම් සංඥාව එතන පිළිගන්න තැනක් නැහැ. ප්‍රඥාවෙන් විලෝකයේ කියන තැනකට හරි ගෙනාවේ විඥානය කියන්නේ හැමතිස්සෙම නිත්‍ය සටහනක් ලෙසින් ඔය සිත කියන තැනක නතර කරනවා. බෙදීමක නතර කරනවා. විඥානීය කියන තැනක නතර කරනවා. විදීමක් කියලා නතර කරනවා. සිතිවිලි වල නතර කරනවා. රූපයක් කියලා හරි දැක්ක සටහනක් තුල නැති කරනවා. මේ නතර කරනවා. එහිදා එතන තැනක් හදනවා. පරමාර්ථ ධර්මයක් තුල පිළිදලා තැනක් එහෙම නැහැ. තැනක් එහෙම නැහැ. ඒ මිදුණා කියන වචනයක් හරි පරිහරණය කරන්න දැනට එතන මිදෙනවා හරි තියෙනවා හරි කියන්නේ බැඳිච්ච තැන නෙවෙයි. ආරම්භයේ බව කියන්නේ කිසි කතාවක් නැහැ. කතාවක් නෑ අනාත්මයේ කතාවක් නෑ. අනාත්මය තුළ තමයි දකින්නේ මම නැති වෙනවා. මම කියන ධර්මතාවය නැති වෙනවා. නමුත් මේක නොකිය බෑ. මේ කියන දේවල් පිරිසුදු කරන්න ඕනේ හින්දා තමයි උනහත් වෙනන්නේ නිවන සියලු දුක්ඛයන්ගේ නිමාව කියලා. අරමුණු රහිතයි කියනවා. ඒ නිවනට පිළිගන්න තැනක් නැහැ. පැවැත්මක්ද නොකියමි. චුතියක්ද නොකියමි. උපතක්ද නොකියමි. නේද? මේ නිවනට ගමන් කිරීමක් තියෙනවා. ඒ කිසි තැනක පිළිගන්න නැවත ගමන් කරන්න තැනක් නැහැ. දැන් යම් තැනක් පිළිදල තැනක් කතා කරන තාක්කල් මුල හෝ මැද හෝ අග හෝ තැනක් නෙමෙයිද?
ඕනේ. දැනෙච්ච තැනක් තියෙන්න ඕනේ. දැනෙච්ච තැනදී දැනගත්ත තැනක් නෙවෙයි. ඒ තැනක් ඒ දැනගත්ත තැන ආස්ති දැනගත්ත කෙනෙක් නැද්ද? කෙනෙක් ඉන්නවා. අනාත්මය කියන්නේ ඊට වඩා බොහෝ ගෞරවයෙන් අපි ඒ නමස්කාර කරන්න උන්වහන්සේ මේ ධර්මයට නමස්කාර කරනවා කියන්නේ මම ධර්මතාවයක් කියලා කියන්නේ කිසි තැනකට බැඳිච්ච තැනක් එහෙම නෙවෙයි. එදා තමයි කියන්නේ මහණෙනි නිවන ඇත. ඒ පෘථිවි ධාතුව නැත්තේය. පීඨා වාසය කරන්නේ. ආපෝ ධාතුව නැත්තේය. තේජෝ ධාතුව නැත්තේය. උන්වහන්සේ පෙන්නනවා වායු ධාතුව නැත්තේය. උතර කොහේ හරි පීඩලා ආස්වාදයෙන් ආකාසං ඡායතනෙ නැත්තේ කියලා. විඥානං ඡායතනෙ නැත්තේ ආකින්චා යතන නැත්තේ නේව සංඥා නා සංඥා මේ මෙලව පරලව සඳහන් විශ්යාල හඳුනගත් තැන නෙවෙයි. හඳුනගත් තැන ඒ නිවනට ඒ මන්ද නොකියමි. යා මන්ද නොකියමි. නිවිච්ච කෙනෙක්වත් ගිය කෙනෙක්වත් නෙවෙයි. මේ ස්පර්ශය කියන්නේ එකට ගැටිලා විදිච්ච හඬට එකතු වෙලා ගැටෙන තැනදී තැනක් හදාගෙන ඒ ධර්මය වෙනස් වෙන තැනදී ධර්මතාවයන් වලට එකතු වෙලා ආස්වාදයෙන් බැඳිච්ච හඳුනගත් සංඥාව තමයි කවදාරේ සංඥා වේද සිත කියලා හඳුනගත්ත යම් තැනක් තියෙනවා නම් ඒ සිතේ නිරෝධය තමයි මෙන්න කවදාරේ උන්වහන්සේලා මෙතන සියලු දුකින් නිදහස් වෙන්නේ. සිත කියන තැන නිදහස් වෙන ඔබගේ අයිතියක් තියුණා. සිත කියන්නේ හටගත් හේතුක විදීම ආස්වාදයක්. එතන යම් තැනක පිටා වාසය කරාද සියලු දුක්ඛයන්ගේ නිමාව තමයි ඒ හඳුනගත් නිවැරදි භාවයටපත් වෙනකොට පිටාලා වාසය කරන දරක් නැති වෙනවා. ඉතින් මේනාස මේ අපේ දේශනාව පටන් ගත්ත හේතුව සිතාන්ත දෙකක් යන බව දැකලා මැද තියාගෙන ඉන්න කියලා ඒ කියන්නේ දේශනාවක් එතන මැද ඉන්න කියන තැනදී උන්වහන්සේ මේ මැද කියන්නේ ඉන්න තැන නෙමෙයි මැද කියන තැනකදී බෙදෙන්න කෙනෙක් මතුවෙන තැනදී අන්ත දෙකෙන් මැද ඉන්න කියන එකක් නෙමෙයි අන්ත දෙකෙන් මිදෙන තැනක් තමයි උන්වහන්සේලා දේශනා කළේ. අන්ත දෙකක් දේශනා කරේ. මේ අන්ත දෙකෙන් මිදෙන තැනක් කිව්වේ අන්ත දෙක මෙතේ බෙද කෙනාගේ නිදහස් වෙනවා. මමත්වයෙන් නිදහස් වෙනවා. ඒ මානිය සැඟවිච්ච මම කියලා ගත්ත ආස්වාදයේ ඇලිලා බෙදීමකට හසු වෙච්ච ඒ මමත්වය මෙතේ බෙදෙන තැනින් මිදෙන බවක් තමයි උන්වහන්සේලා එන අපිට දේශනා කරලා මේ සියලු සංඥාවලින් අපිට මිදෙන නිදානතාවයෙන් අප කරගත්ත තැනදී බෙදන්න කෙනෙක් නෑ. ඒක බෙදුණු විචරකල් ඒහා බැඳිච්ච තැනකදී ඇතිවෙච්ච කැමැත්ත අකමැත්ත තැනදී බෙදුණු මිසක බෙදන්න මෙතන ඉතුරු නැතුව අවසන් වෙච්ච අනාත්මයන්ගේ පරමාර්ථ ධර්මය එකට නැති බව අපිට වටහා දුන්න උතුම් බුදු සසුනක අසිරිමත් දහමයි කියනම් මෙතෙක් අපි මේ සියලුම ධර්මතාවයන්ගේ අවබෝධයෙන් භාග්‍යවතුන් වහන්සේලා අපිට කිසි තැනක ලැබෙච්ච තැනකදී අවබෝධ කරගන්න අපිට කිසිම තැනක පිළිගන්න තැනක් නැති වෙන විදිහට ආයතනයන් ගැන අපි යම් දෙයක් පිළිතලා වාසය කරා නම් මේ ආලෝකයේ අඳුරතනදී මේනයන් වහන්සේ අපි හිතමු ඉස්සරහට අපිට යම් සටහනක් සකස් වෙනවා නම් මේ අපේ මම කියන තැනදී විදිහට කියපු තැන අඳුර තුල වැසිච්ච තැනදී අඳුර සෙවණැල්ල අපේ ඉදිරිපිට ඇස ඉදිරිපිට යම් සටහනක් ඉදිරියට ආවොත් මම කියන මේ ඇස කියන තැන බැහැලා සටහනෙන් මුවා වෙච්ච තැනදී හැඩයක් තුල අපි නතර වෙලා තියෙනවා නම් අපේ ඇස් දෙක මම කියන තැනදී ඇස නෙමෙයි කියන මේ ඇසේ විරෝධය වෙනවා. එහෙනම් හඳුනාගත් සංඥාවෙන් යම් තැනක් රූප ස්වභාවය කියන රූපේ කියන්නේ යම් සටහනක් තුලදී
ඒක සතහන විසින් මම කියන තැනදී හඳුනා ගන්න තැනදී සතහන විසින් මුවා කරපු තැනදී ඒ සතහන මුවා වෙච්ච ආකාරයක් තමයි මේ අඳුර සෙවණන්නේ. එතකොට ආයතන නෙමෙයි එතන හටගත්තු සංඥාවයි එතන තියෙන්නේ. ඊට ඇහෙනවා කියන තැනදී මෙන්නස කන කියන තැනදී ඇහෙන සත්‍යයෙන් වසා ගන්න තැනදී ආයතනයක් නෑ මෙතන කන කියලා තැන නිත්‍ය වශයෙන් හඬවසින් හඬ බලවත් වෙලා සත්‍ය බලවත් වෙච්ච ආකාරය අසකලේ වශයෙන් කියලා දැනට රූපේ කියලා වර්ණ කියන තැන හඬ කියන තැන මුවා වෙච්ච ආකාරය ආයතනයක් නෙවෙයි හඬ විසින් මේ බලවත් වෙච්ච හඬ බලවත් වෙච්ච ආකාරය ඊට ආග්‍රහණය තුල වෙනස එතන නාසයක් නෙවෙයි මෙතන සුවඳ එතන බැඳීම තැනදී සුවඳ බලවත් වෙච්ච ආග්‍රහණය බලවත් වෙච්ච ආකාරයක් රස කියන තැනදී ඒ ධර්මය ඒ රස කියන ස්වභාවයෙන් ගතියක් බලවත් වෙච්ච ආකාරය ස්පර්ශය වෙන තැනදී මේ පොට්ටබ්බේ තියෙන සියුම්ම තැන කාය ස්වභාවය කියන තැනදී අනාත්මයේ තුලදී අපිට කායානුපස්සනාව වඩන්න කියන්නේ මෙතන රූප ශබ්ද ගන්ධ ස්පර්ශයන් ටිකක් පමණයි මෙතන පිළිතරන්න ඔබට අයිති එක තුල නතර වෙන්න බෙදන්න තැනක් මෙතන නැහැ. ඒ ධර්මයන්ගේ මේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශයන් ටිකක්